Yo! Tharindu Gaming! Level up! Let's go! Game එක on controller අතේ squad එක ready ජය මගේ පැත්තේ headshot එක clean aim එක fire every single match mama climb කරන higher Tharindu Gaming rise to the top win කරන journey never gonna stop හැමෝම සාදරයෙන් පිළිගන්නවා තරිඳුගේ YouTube channel එකට. අන්න ඉතින් අද ගෙනාවා බස් ගේම් එක Driving Simulator ශ්‍රී ලංකා කියන එක. ඉතින් අද යන්න හදන්නේ අපි අලුතින් අප්ඩේට් එක ඒ තමයි බදුල්ල මැප් එකට. අපි දැන් ගිහින් බලමු බදුල්ල මැප් එකේ කොයි වගේද කියලා. අද ඉතින් මේකට මම තෝරගත්තේ දම් රචිනි බස් එක තෝරගත්තේ. මේකේ අලුතින් අප්ඩේට් කරලා තියෙනවා මිනිස්සු එක තැනක නොසිට එහෙට මෙහෙට ඇවිදිනවා. ඒකත් අප්ඩේට් එකක්. ඒ වගේම බදුල්ල මැප් එක ස්පිරි තවත් අප්ඩේට් ඉස්සරහට ඒ කියලා අපි බලාපොරොත්තු වෙමු. එහෙනම් මතක් කරන්න ඕනේ මතක් කරන්න අමතක වුණා. ඕගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරගන්න යන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න, වීඩියෝ ටික share කරන්න. මගේ වීඩියෝස් වල දෙන බහුතරයක් අය බලනවා. නමුත් subscribe ලා අඩුයි. subscribe button එකත් ඔබාගෙනම යන්න නිකන් තියෙන subscribe button එක ඔබාගෙන යන්න. ඒ වගේම නිකන් තියෙන like එකත් press කරගෙනම යන්න. අපි ඒකත් මතක් කරන ගමන් බදුල්ල ඒට යන ගමන්නේ අතරමඟ සෙට් වෙන්න ඔයාලා අතරමඟෙන් බස් වලින් සෙට් වෙන්න. බදුල්ල කියන්නේම තනිකර කඳුකරයක්. කන්දක් උඩට තමයි යන්න තියෙන්නේ තනිකරම. ඒ නිසා පොඩ්ඩක් නවත්ත හිමීට තමයි යන්න වෙන්නේ අපිට. වහනත් ඇඩියද ඔන්න අපි බදුල්ලට කිට්ටු කරලා ඉන්නේ. දැන් බදුල්ලට කිට්ටු කරලා ඉන්න වැටුනේ. පහලට වැටුනොත් දෙපාතේ තියෙනවා මේ පැත්තෙන් වහන එනවා. කොහොමද ඇතුළ? කොහොමද බස් එක සුපිරියන්නේ? ඉස්සරහින් හොඳයිද කියලා බලලා බස් එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම බස් එකේ අඩුපාඩු කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. බස් එකේ තව අප්ඩේට් වෙන්න ඕනේ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඕගොල්ලොන්ගේ අදහස් චෝදනා සියල්ල පහල කමෙන්ට් එකට දාගෙනම යන්න. දැන් ඉතින් තනිකර කන්දක් උඩට යන්න තියෙන්නේ අවුලක් නැහැ. ෂේප් එකේ හිමීට කන්ද උඩට යන්න තමයි තියෙන්නේ. අර පාරේ තියෙන රතු පාටි තලය වගේ එකක්. ඒකත් බදුල්ල මැප් එකට දාලා තියෙනවා. අය සුපිරියක් තමයි මේකත්. මේ අප්ඩේට් එකත් ඉස්සරහට සුපිරි අප්ඩේට් එකක් කෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ටිකේ තමයි පොඩ්ඩක් පරිස්සමින් එලවන්න ඕනේ. මොකද කන්ද වගේම වංගුත් තියෙනවා. වහනත් වෙනවා කඩාගෙන බිඳගෙන. ඒ හින්දා පොඩ්ඩක් ස්ලෝ එක යන්න ඕනේ. නවත්ත ඉස්සරහින් පල්ලියක්ද තියෙන්නේ. හරියටම පල්ලියක්ද මොකද්ද කියන්නේ තේරෙන්නේ නැහැ. ඒක පැහැදිලි නෑ. මෙන්න පොලිස් අංකල් කෙනෙක් යනවා. තව ඉතින් මේ අප්ඩේට් එකත් හොඳයි. ගෙවල් එහෙම පොඩ්ඩක් කලින් විදිහම තමයි කලින් අප්ඩේට් එක වගේ තමයි. අර CTB බස් එකේ
බස් වල ඇතුළ පේනවා. ඒ ඇතුළ පේන විදිහට අප්ඩේට් එක කරලා ඒ වගේම තව මෙතන ඉස්සරහින් හන්දියෙන් අපි දාන්න ඕනි කොහෙටද දකුණට සිග්නල් එක එහෙම දාලා නීතිගරුක රියදුරු විදිහට හරවමු ඒ පැත්තට. මං ආයෙත් මතක් කරන්නම්. තාමත් ඔයා මගේ channel එකේ subscribe කරගෙන එහෙනම් පහළ තියෙන subscribe button එකට ඔබලා bell icon එකට all දාගෙනම තියාගන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු වෙනින් notification එක ඔයගොල්ලෝ ළඟටම ගෙන්නගන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් පස්සරට කිට්ටු කරලා ඉන්නේ. අඳුර වැටිගෙන එනවා පස්සරට කිට්ටු කරලා. අපි පස්සරින් තේ එකක් බීලා යනවද නෑ ඔන්නේ. දිගටම යම් බදුල්ලටම ගිහිල්ලා තේ එකක් බොමු. අන්න පස්සර කියන බෝඩ් එක අවුලන්නේ. රෙදිපිලි කඩ එහෙම ඒ තිබ්බ විදිහටම තියෙනවා. තව හුඟක් දුරද සාමයට තව කොතරම් දුරද පස්සේ කෙලවලා එපා වෙලා තියෙන්නේ. බදුල්ලට පොට්ටක් නවතුණා. එතන බදුල්ලට යන්න තියෙන්නේ කෙලින් පාරේ නේද? බදුල්ලට කෙලින් පාරේ යන්න තියෙන්නේ කියලා අතන බෝඩ් එක ගහලා තිබ්බා. ඉතින් ලොකු වෙනසක් වෙලක් නෑ. මේ වෙලා තියෙන වෙනස සුපිරියක්ම තමයි. වාව් පාලමකුත් තියෙනවා. කලින් මැප් එකෙත් මේ වගේම පාලමක් තිබ්බා. ඉස්සරහිනුත් තියෙනවා තුම්මං හන්දියක්. තුම්මං හන්දියේ වීල් පාක් එකකුත් ඇඩ් කරලා මාරු. කොෆි දකුණු පැත්තට හරවලා යන්න ඕන. දකුණු පැත්තට තමයි යන්න තියෙන්නේ. වංගු තමයි ඉතින් බදුල්ලට යනවා කියන්නේ තනි කර වංගු සෙට් එකක් තමයි. වංගුක මිනිස්සෙක් කැපුණා කියන්නකො. තනි කර වංගු කැටියක් තියෙන්නේ මේ මැප් එකේ නම්. හැබැයි සුපිරිමේ වංගු ටික යද්දි මානව ෆීලිං එකක් දැනෙන්නේ. කාණු පද්ධතිය සුපිරි. සීට් බී බස් එකක් යනවා. ඔයගොල්ලන්ට මතක ඇති මං කලින් වීඩියෝස් එකක් ගෙනාවා CTB vs private bus race කියලා. ඒකත් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම ගිහින් ඒකත් බලලම එන්න. ඔන්න රෑබෝ වීගෙන එන්නේ. අපිට හෙට උදේ වෙද්දි ය아가න්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. මේ බදුල්ලට කොහොම හරි බදුල්ලට ට්‍රිප් එකක් තමයි ආවේ. වංගුත් එක්ක පොඩ්ඩක් රෑ වුණා ය. මොකද වංගු හිමීට රියපදවන්න පේන්නේ. හිමීට යන්න හින්දා ඔක්කොටම වඩා මිනිස්සුන්ගේ ආරක්ෂාව වටිනින්දා හිමීටම ආව බදුල්ලට රෑ වුණත් එක්ක. දැන් ඉතින් පොඩ්ඩක් CTB බස් එකක් පාස් කරගෙන යනවා. මං ඉන්නේ බදුල්ලේ. වාහනයක් යහපැත්තෙන් ආවොත් එහෙම ඉවරයි. පොලිස් අංකල් කෙනෙක් එහෙම හිටියොත් එහෙම දඩ කොලයක් කනවා සුපිරියට. දඩ කොලයක් කන්න තිබ්බ සුප්පට. ඊළඟට මෙන්න මෙතන මොකද්ද දන්නේ තියෙන්නේ.
ඒකත් බලන්න එමු. තව ඉස්සරහට වාව් තෙල් සෙට් එක අලුතින් තෙල් සෙට් ඇඩ් කරලා තියෙනවා. ඒකත් සුපිරි පර්ෆෙක්ට්. ඉස්සර කරමු. මෙයාලත් එක්ක ගියොත් බෑ. එයාලා ස්ලෝ වැඩි. මේ බයික් කාරයෝ නම් එන ස්ලෝ. එන ස්ලෝ කියන්නේ වාහන පාක් එකක් දාලා තියෙනවා. මාරම ලස්සනයි. අයියෝ හැප්පුණා. අයියෝ අවුලන්නේ. රිවර්ස් පාරක් දාලා. හිමීට රවුන්ඩ් ද බෝඩ් එකෙන් හිමීට ගමු. මෙච්චර දුර ඇවිල්ලා බොරුවට නිකන් දඩකොල කන්න කොහෙවත් යන ගන්න ඕනේ නෑනේ. පරිස්සමට ආවනේ ගොඩක් දුර. මේ අර සුද්දු ගෙනියන ලොකු බස් වගේ ඒවත් ඇඩ් කරලා නිල් පාට එක. මේ අප්ඩේට් එක නම් කලින් එකට වඩා සුපිරි. බදුල්ල මැප් එක නම් අපි බලමු තවත් ඉස්සරහට එයි මේ වගේ සුපිරි අප්ඩේට් ටික. කොහොම ආවත් එකම පාට වැටෙන්නේ කියලා තේරුණා. අපි දැන් එහා පැත්තට දාගමු. එහා පැත්ත පාරෙන් යන්න තියෙන්නේ. වමෙන් යන්න. නීතිගරුක විදිහට වමෙන් යන්න. තව ටික දුරකින් අපිට බස් එක නවත්තන තැනට යආගන්න පුළුවන්කමක් තියෙයි. තව විනාඩි 2ක් 3ක් 5ක් වගේ යද්දි උපරිම 5ක් වගේ යයි. නෑ 5ක්වත් ගියේ නෑ, විනාඩියක්වත් ගියේ නෑ. අපි බස් නැවතුම් පළට ආවා බදුල්ලේ. ඔන්න තියෙනවා බස් නැවතුම් පළ. ඉතින් ඔතන තමයි අපේ බස් එක නවත්තන්නේ. අපි දැන් බස් නැවතුම් පළට බස් එක ඇතුල් කරගමු. මෙතන CTB බස් මෙන්න මේ මෙතන ප්‍රයිවට් බස් දෙකක් තියෙනවා. මෙතන ගහමු. මෙතන බස් එක ගහමු. තව ටිකක් ඉස්සරහට අරගෙන රිවර්ස් පාරක් දාමු. රිවර්ස් පාරක් හිමීට දාන්න ඕනේ. සයිඩ් කන්නඩියක් බලාගෙන වැටෙනවා. ඉස්සරහට අරන් ආය පිටිපස්සට ෂේප් එකට දාමු. අයියෝ ආයෙත් සයිඩ් කරලා ගන්න බලමු. සයිඩ් මේ පැත්තට අරගෙන ෂේප් එකට රිවර්ස් දාමු. ෂේප් අන්න හරි. රයිට්. ඔන්නම බස් එක නවත්තගෙන ස්ටාර්ට් ඉස්සරහා ගියර් එක දාලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා ස්ටාර්ට් නවත්තලා පොඩ්ඩක් බස් එකේ දාලා පොඩ්ඩක් අපි බස් එකෙන් බහිමු. බස් එකෙන් බහලා වටපිටා බලමු. වැස්සත් එක්ක බදුල්ලට හොඳටම වැස්ස. මේ දවස් ටිකේ වැස්ස කොහොමද බදුල්ල පැත්තට. CTV එකේ අපේ දමේ තියෙන බස් එකේ ෆොටෝස් එක ගමු. හරි ඉඳලා. එන අදට ගිහින් එන්න මොකටද සුබ